තෙරුවන් සරණයි දෙපීටයි. අද මේ වැඩසටහනේ අනුග්‍රහ ආශිර්වාදයේ දරන්නේ එංගලන්තයේ බර්මින්හම් නුවර පදිංචි හසිතා සමරජීව මහත්මිය විසින් ස්වාමියා වන මැක්සි ටයිලර් මහතාගේ 62 වන ජන්මදිනය නිමිත්තෙන් ඔහුට තිබෙන රෝගාබාධ සුව වී කායික මානසික නිදහස ලැබේවා. සියලු දෙනා නමින් මියගිය ඥාතින්ට මේ පින්වත්පත් වේවා. අප සියලු දෙනාට උතුම් සද්ධර්මය අවබෝධ වීම පිණිස විශේෂා සියලු දෙවියන්ගේ උපකාරය ලැබේවා කියලා දන්ලා තියෙනවා. හසිතා අපේ දෙවිසු දේශීය ආදරණීය දිනේගේ ප්‍රාර්ථනා යාකාරම සිද්ධ වේවා. ප්‍රතිවික ස්වාමි පුරුෂයා සියලු රෝගාබාධලින් නිදහස් වී නිරෝගීමත් භාවයට පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අපේ දෙවිසු දේශීය නිවෙස් වලින් මට ලොකු කම්ප්ලේන් එකක් තියෙනවා. මම ඒක ගැන පොඩ්ඩක් කතා කරනවා. මුගක් ගෙවල් වල එක්කෙනයි නැත්තම් දෙන්නයි අපේ දෙවිසු දේශීය වැසි බවට පත් වෙලා තියෙන්නේ. අපේ ආදරණීය දරුවෝ බවට පත් වෙලා තියෙන්නේ. 15 ආකාර ශීලයේ තමන්ගේ හැටි ස්වභාවය කරගෙන තියෙන ටික දෙනයි. සමහර ගෙවල් වල විතරක් පවුල හැමෝම දෙවිසු දේශීය දරුවෝ විදිහට ලස්සන ප්‍රීතිමත් ප්‍රේමණීය සාමකාමී ජීවිත ගත කරනවා. ජයග්‍රාහී ජීවිත ගත කරනවා. ජීවිත වෙනස් කරගෙන හරි අපූර්වට සමාජය පුරා දිදුලනවා. සමහර අයගෙන් අහනවා මොකද්ද ඔයාගේ රහස? ඇයි ඔයාට දුක හිතෙන්නේ නැද්ද? මේ දේවල් ඔයා හරි අපූර්වට ජීවත් වෙනවනේ කියලා අහන තැන් තියෙනවා. අපි හරි ආඩම්බර වෙනවා නිහතමානීව. ඒ පිළිබඳව. ඒක තමයි නිවනේ මූලික ස්වභාවය. නිවීම තියෙන එතනයි. නැතුව නිවෙන්නේ මේ මරුණෙන් පස්සේ ගිහින් බැනර් ගහගෙන කරන යම් යුද්ධයකුත් නෙවෙයි. කැලේ රිංගල තැන් තැන් වල භාවනා මධ්‍යස්ථාන වල ගිහිල්ලා පන්සල් වල ගිහින් හිස්තම් පුරවල ගන්න දෙයක් නෙවෙයි. නිවෙන්න පටන් ගන්නේ දැන් මේ මොහොතේ. මේ මොහොතේ. ඒ නිවිච්ච දරුවෝ අපේ දෙවිසු දේශයේ දරුවෝ. සමහර තැන් වල ගක් වෙලාවට එක්කෙනයි. එක්කෝ ඥානවති නැත්තම් දෙන්න. දරුවෝ කැමති නැහැ. සමහර තැන් වල කාන්තාව විතරයි තනියෙන් නොඑක් තාඩන පීඩන වලට ගොදුරු වෙනවා. ඒක තැනක මට ආරංචි වුණා. මස් මාංශ එයා කන්නේ නැහැ කියලා පහර දීමකට ලක් වෙලා ගියා. ඒ කාන්තාවට ගහලා ස්වාමියා. කන්නේ නැහැ කියලා. දරුවට කන්න එපා කිව්වා කියලා. දරුවා නවත්තන්නේ නැහැ. කනවා. මස් බුද්ධම ලෙඩ වෙන කිවරෙකුත් නැහැ. පොඩි කාලේ තමයි. ලෙඩ. මිනිස්සුත් ලෙඩ. ඒ ලෙඩ වලට සාතු සප්පායම් කරන ගමන් නිර්මාංශී ගෘහණිය ගුටි කන්නත් ඕනේ. එයා මං මස් කන්නේ නැහැ කියලා අනිත්‍යර සකස් කරලා දෙනවා. මුගාක් දෙනා ගෙවල් වල මේ මගේ වැඩසටහන් දාගෙන බලනවටත් විරුද්ධයි. ඒව අහනවට විරුද්ධයි. හේතුව වෙන මොකක්වත් නෙමෙයි. මොකෝ මං ගිහලා බෝම්බ ගෙවුවද? මං ගේ බින්දද? නැත්තම් ගිහලා බැනලවද? ඒ මොකක්වත් නෙමෙයි. දුරාචාර වලට තියෙන කැමැත්ත නිසා. දුරාචාර නවතින හින්දා ඕන් මැනගන්න ගෙදර ඉන්න එක. ඌ යකෙක් තක්කඩියෙක් කියලා. එකක් තමයි මාංශ කන්න නැති. මාංශ කාපල්ලා වැරදුනන් පස්සේ මේ ඔයා දන්නව නේද කුමාර මහත්තයා? ඔයා වැඩසටහන් වල ඉන්නව නේද? අනේ පොඩ්ඩක් කියන්නකෝ මට. එහෙම කියාපු ස්වාමිවරු ගැන අපි දන්නවා. මං කිව්වා මැරෙන්නලා ඇස්තියන් කියන්න කියලා. මං ඍජු තද කෙනෙක්. ඒක නිසා කල්ැතුව මේගොල්ලන්ට කියන්න වැරදුනහම අපි නම් දෙන්නේ නැහැ. ඉස්පිරිතාලේ ගෙනිච්චාන් පස්සේ දැන් කරන්න දෙයක් නැහැ කිව්වහම අනේ ඔයාගේ අර කුමාර මහත්තයාට කියන්න බැරිද කියලා අහනකොට කියන්නේ නැහැ කියන්න බෑ. ඔයාලා ඇස්තියන් ඊගාව ගමන යන්න කියලා. පැහැදිලිව කියන්න කියලා මගේ දරුවාට මං කියනවා. ඍජුකම තියෙන්න ඕනේ. සක්කෝ උජුච සූජුච එහෙමයි ගාථාවේ සඳහන් වෙන්නේ. උජුච ඍජුකම. මං ඍජුයි මගේ දරුවෝ ඍජුයි. අපි කෙලින් ඉමු. හරියට අපි ඉමු. හුඟක් අය මං දුරාචාර වලට දොස් කියන හන්ද තමයි කැමති නැත්තේ. මස් කන්න නැති වෙයි කියලා මරාගෙන කන්න හදනවා ඥානවති. බයිනෝ ඕකගේ ගෝ බලන්න එපා බොරු. ඌ හොරෙක් තක්කඩි. එතකොට අහන්න මොනවද මං හොරකම් කරපු දේ ඔබේ? මං කලිනුත් කිව්වා මං කිසි කෙනෙක්ගේ දේවල් හොරකම් කරන්නේ නැහැ. මං ඔබේ කිසි දෙයක් හොරකම් කරන්නේ නැහැ. මං කෙලින්ම හොරකම් කරන්නේ ඔබවමයි. ඒක හොරකමින් නෙමෙයි කරන්නේ. විවෘත වෙලී. සම්පූර්ණ ජීවිතයම මට අවශ්‍යයි. මට තැන් තැන්වත් ඔබේ තියෙන 54වත් වෙන දේවල් අවශ්‍ය නැහැ. ආන් ඒ වගේ කෙනෙක් දීගොඩ කුමාර කියලා කියන්නේ. පත්තරවල, ටීවී වල කාලයක් මඩ ගැහුවයි. ඒ දීර්ඝ කාලීනව සල්සුම් සහගතව මඩ ගහපුවා තමයි දැන් ඔය ඒගොල්ලෝ කියන්නේ නිදහසට කරනවා. නමුත් ඒගොල්ලන්ට කියන්නේ මේ මඩ ගැහිම් ව්‍යාපාරේ පිටිපස්සේ හිටියේ ඖෂධ මාෆියාව. ඊළඟට දේශේන මාෆියාව. ඒක නිසා ඒගොල්ලෝ මට ඉදිරියේදී කටයුතු කරගන්න බැරි වෙන්න දොරවල් වහන්න ලොකු මඩ ව්‍යාපාරයක් ගෙනිච්චා. ඒ කාලේ හිටපු රාජ්‍ය අනුග්‍රහ සහිතව. බලවන්ත පිරිස ඔක්කොම එකතු වෙලා නැත්තම් කොයි එකකටද පුළුවන් channel ඔක්කොගේම කුමාර මහත්තයාගේ වැඩසටහනක් තිබ්බා. හොරෝපතානේ අච්චර මැරුණා මෙච්චර ස්පිරිතාලේ කීකේ පට්ටපල් පචේ අතාරින්න. අපිට ඕන වන්දි ගන්නත් පුළුවන් ඔය දාන අයගේ. මොකද ඒකේ බොරුව ඔප්පු වෙලත් ඉවරයි. අපිට දාපු නඩු වලින් අපි නිදහස් වෙලත් තියෙනවා. ඒක නිසා පරිස්සමෙන් අවවාද කරනවා. ඒ කරේ ඒකම දැන් අදටත් අපිට පත්තරයකට ගියොත් ටීවී channel එකක් අපි කතා කරොත් ලක්ෂ 10 15 දීලා හරි වැඩසටහනක් දාන්න දෙන්නේ නැහැ. ඇයි?
අපෝ ඒක අර කට්ටිය මැරිලා ඒ බොරු කරපු එක. අන්නේ මතේ හදන්න තමයි එදා මම නින්දිත කුහක මිනිස්සු දෙන්නේ තුන්නේ කල්ලාගෙන මාධ්‍යංශ වලින් ලක්ෂ 100 150 වියදම් කරගෙන ඒ හොරා කෑවුම්. මාධ්‍යකාරීන්ට පොඩි පොඩි පාටි දීලා රුපියල් 5000 සාක්කුවට දීලා අර බලවන්තයෝ දීපු මුදල් උන් සාක්කුවේ දාගත්තා. දැනුත් කියනවා හරියට ගහමු නේද කියලා. දැන් වියදම් කරන්නේ නැහැ පුතා. දැන් ඔබට තනියෙන් තමයි මට ටික ගහන්න වෙන්නේ. මඩ ගහන්නේ උන්ට මම මේ කියන්නේ. ඊට පස්සේ රැල්ලට ගැහුවා. අපි සමහර අයගෙන් ඇහුවා මයි මඩ ගහන්නේ කියලා. නෑ කට්ටියම ඉතින් දොස් කියනවා හන්ද අපිත් දොස් කිව්වා. ඔන්න ඔයගේ දේවල් කරේ මෙන්න මේ අනාගතයේ මේ සැලැස්ම ඒගොල්ලන්ට අවශ්‍ය නිසායි. මාධ්‍ය අපිට ඉඩ දෙන්නේ නැහැ අදටත්. අර වැරදි ආකල්පේ සමාජගත කරා. මොනතරම් බලපෑමක් යටින් තියෙනවා. ඒ උණුසුම තියාගෙන තමයි ඔය ගෙවල් වල ඉන්න මෙලෝදියක් දන්නේ නැතුව මගේ වැඩසටහන අහන්න දෙන්නේ නැත්තේ. ඒ වැඩසටහනේ තියෙන වැරද්ද මොකද්ද කියලා අහන්න ඉස්සෙල්ලා. කියන මිනිහ දිරුවක් නැහැ කියන්නකෝ. මගේ දේශනේ තියෙන වැරද්දක් තියෙනවා පෙන්වන්න කියන්නේ. පංචශීලයේ මම 15 සාකාර කරලා තියෙනවා. ආන් අහන්න ඔයාගේ ගෙදර විරුද්ධ නායකගෙන් මේක අහලා ඉවසීම තියෙන්න එපා. පොඩ්ඩක් අහන්න ඔයාලා ඥානවන්තව. පවුල් කට්ටියම අහන්නකෝ. අහලා මට මේකේ වැරද්දක් කියන්නකෝ. එතකොට මම අතාරින්නම් කියලා කියන්නේ. එතකොට කියන්නේ මේ මස් කන්න එපා කියනවා. මස් කන්න එපා කියන්නේ ඇයි කියලා දන්නවද? මම ඒ විස්තර කියලා දීලා තියෙනවා පුතා දාන්න. අපිට කෙනෙක්ගේ ජීවිතේ නැති කරලා තව දවසක් ජීවත් වෙලා වැඩක් නැති හන්දයි කියන්නේ. අපි උත්තම පුරුෂ මිනිස්සයෝ. මිනිස්සයා කියන්නේ තිරිසන් සතෙකුට වැඩි උසස් කෙනෙක්. ඒක කියන්නේ. ඒක නිසා ඒ උසස්කම නිසා අපි කාගේවත් ශරීරයක් නැති කරලා ජීවිතයක් නැති කරලා එක පැයක් ජීවත් වෙලා වැඩක් නැහැ කියන උතුම් අදිෂ්ඨානෙ ඉන්න මිනිස්සු අපි. බලවට එමු නෙමෙයි ඇඟට ප්‍රෝටීන් ටිකක් කියන්න කන්න කියපු ගමන් අර ගොබිලෙක් දන්නවනේ ගොබිලා කවුද කියලා. හරිනේ ටයි එහෙම දාලා. ඒගොල්ලන්ට කියන්නේ ගොබිලෝ. හැමෝම නෙවෙයි. මොකද මහතුරු ඉන්නවා. අනිත් ඒවුන් ගොබිලෝ. ගොබිලෝ කියනවා මස් ටිකක් කන්න. මස් වල ඒගොල්ලෝ කියනවා ප්‍රෝටීන් තියෙනවා සත්ව ප්‍රෝටීන්. ශාක ප්‍රෝටීන් තමයි ශරීරයට හොඳ. ශාක වලින් ගන්න ප්‍රෝටීන්. සත්ව ප්‍රෝටීන් අපිට දිරවන්නේ නැහැ. හරියන්නේ නැහැ. එතකොට ඒක කෑවෙන් පස්සේ ලෙඩ වෙනවා. අනිත් එක මේ ස්පිරිතාලේ අමාරුවෙන් ඉන්න එකාට ඇඳේ ඉන්න එකාට ප්‍රෝටීන් මොකෝ? ඌ යවන්නද ආවේ මේ පුරුෂයා තරගෙන් මේ බොඩි බිල්ඩින් හදලා. ප්‍රෝටීන් වලින් කරන්නේ මාංශ වර්ධනය. ඒ වෙලාවේ ලෙඩට ඕනේ ප්‍රෝටීන් නෙවෙයි. එනර්ජිස් ඕනේ. ශක්තිය ඉගෙන ගන්න වෛද්‍යතුමාලා ඉගෙන ගන්න. දැන් හයියෙන් ඔය රේස් දුවනා ඉන්නේ. තරඟයට දුවනවා. තරඟයට දුවන කෙනාගේ කටට ග්ලූකෝස් නෙදාන්නේ. මස් කෑල්ලක් පුච්චලා රෝස් කළා බාබකියු කළා දාන්නේ නැහැ. ශක්තිය ඕන කියලා. ශක්තියනේ ග්ලූකෝස් වලින් ඉගෙන ගන්න. අපි ඔය පොඩි පන්තිවලදී ඉගෙන ගත්තේ. අද ඔබට මතක නැතුව ඇති. ශක්තියනේ නැහැ ප්‍රෝටීන් ඔය තියෙන මස් වලින්. ග්ලූකෝස් එන්නේ කාබෝහයිඩ්‍රේට්ස් වලින්. ඒවත් පිෂ්ඨ ධාතුවෙන්. මූලික පාඩම් අමතක කරලා සමහර අය මේ වෛද්‍ය විද්‍යාව දිවේගා ගත්තන් පස්සේ අරව අමතක වෙනවා. අමතක කළා මෙයාට ශක්තිය එන්න දෙන්නලු මස්. අනේ ගොබිලු ශක්තිය එන්නේ නැහැ මස් වලින්. ප්‍රෝටීන් නිසා. අගේ මාංශ වර්ධනයේ ලෙඩුන්ට වැඩක් නැහැ. ග්ලූකෝස් දෙන්නේ නැහැ සීනි කියලා. හරි. ඒ ඔයාලගේ විද්‍යාව. කමක් නැහැ කියන්නකෝ. සීනි වර්ග ගොඩක් තියෙනවා. ඒකත් ඉගෙන ගන්න. සුක්‍රෝස්, ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් ඒ වගේ. මේ හැම එකම ග්ලූකෝස් නෙමෙයි පුතා. තේරුණාද? ග්ලූකෝස්, බ්ලඩ් ග්ලූකෝස් කියන එක තමයි ඔතනදී බලන්නේ ඔබ. හරි? එතකොට රුධිරයේ සීනි මට්ටම. එක එක ඉන්ද්‍රියන් වලට වෙන වෙනම බලපානවා. ඒ සීනි කියන්නේ ග්ලූකෝස්. පළතුරු තව නොඑක් මීපැණි ස්වභාවික මීපැණි වල ග්ලූකෝස් නෑ පුතා. ඒකයි ආයුර්වේද සහ අපේ හෙළවෙදකමේ මීපැණි භාවිතා කරේ. ඉගෙන ගනින්න. දියවැඩියාව සීනි තියෙන උන්ට පැණි රහ ගන්න තව දේවල් තියෙනවා. බොලාට අනුව ඔක්කොම ටික සීනි. පැණි රහස වෙච්ච පළියට සීනි නෙමෙයි යකුනේ. කූඹි වහනවා මීපැණි වලට. නැත්තම් මීවද පුරවල කූඹිනේ නේද? හිතුවේ නෑ නේද? කූඹි වහනවා ග්ලූකෝස් තිබ්බොත්. සීනි බෝතලෙට කූඹි වහනවා. ඒක බ්ලඩ් ග්ලූකෝස් වලට හානි කරයි. නමුත් ඉගෙන ගන්න වෛද්‍යවරුන්ටයි අද මම වැඩිපුර කතා කරන්නේ. මොකද ඔයාලා කරන සමහර දේවල් නිසා මිනිස්සු මැරෙනවා ඔයාලගේ නම් කැත වෙනවා. ඉගෙන ගන්න. මීපැණි හැන්දක් උදේට දෙන්න. කන්න බොන්නේ නැතිකොට 28ක් විටමින් වර්ග තියෙනවා. මට මතකයි අපේ පියා එතකොට මම මේ හීලින් කරන්නේ නැහැ. ලෙඩ සුව කිරීම කරන්නේ නැති රස්සාව කරන කාලේ. එතුමයි මුත්‍රා සම්බන්ධ ආබාධයක් වෙලා ඉතර වෛද්‍යතුමෙකුට ඉදිරිපත් කරා. ඊටම දක්ෂ ඉස්ලාම් ජාතික වෛද්‍යවරයෙක්. එතකොට ඊට කලින් අපේ තාත්තා කන්න නැතුව හිටියා. එතකොට මම ඒ දවස්වල කිව්වා තාත්තේ මීපැණි හන්දක් උදේට කෑවහම ඔය පෝෂණ එනවා කියලා. අම්මෝ සීනි කියලා කිව්වා. එතකොට මේ
තාත්තව ඒ වෛද්‍යවරයාට වරින් වර පෙන්නකොට මාත් ඒ දවස්වල ගියා. අනේ ඒ වෛද්‍යතුමා මගේ මනසේ තියෙන එක කිව්වද මන් දන්නේ නැහැ. කෙලෙම කිව්වා කන්න බැරි නම් මේ පැණි තේ හැන්දක් උදේට බොන්න. ඒකේ විටමින් මෙච්චර තියෙනවා ඔයාලට ගුණ ලැබෙනවා කියලා. ඒ වෛද්‍යවරයා දැන් අප අතර නැහැ. නමුත් මම එතුමාට අල්ලාහගේ සේවන ප්‍රාර්ථනා කරනවා. අන්න සැබෑ වෛද්‍යවරේ. හැබැයි යා විශේෂඥ වෛද්‍යවරේ කිහිලම කෙනෙක්. කොහොමද දන්නව? එතකොට බලන්න ආන් ඒ වගේ තත්ත්වයක් තියෙද්දී අද පැණි රහ જાති සියල්ලම කන්න එපා කියනවා. පළතුරු අගුණ නැහැ. පළතුරු ගුණයි. ඒ ඔක්කොම පැත්තක දාලා මේ රස ගන්නලා වෛද්‍යරුත් කියන මස් කන්න ඕන ශරීරය කියලා අනේ ජැක් ගහන්න එපා අපායට ජැක් ගහනවා. මේ රතු කුරුසේ පාවිච්චි කරන්නේ මිනිසුන්ට යහපතක් කරන්නයි. මන් දන්නේ. ඒක දැක්කහම එතන තියෙන උපස්ථානය රෝග සුව කිරීම වගේ උතුම් දේවල් තමයි ඒකෙන් අපි දකින්නේ. ඒක අපායට යන ඉනිමග බවට පත් කරන්න එපා. සත්ත්වෙක්ගේ මස් කාලා වෙන යහපතක් නැහැ. ඉස්පිරිතාලේ ඉන්න ලෙඩුන්ට ඔබේ ගැලවිල්ලට කියන්න එපා මස් කන්න කියලා. ගැලවිල්ලට කියන්නේ. මොකද ලෙඩව සන්තෝෂයටපත් වෙන හන්දා. අද ලෙඩුයි නිකන් ඉන්න මිනිස්සුයි හරි ආසයි මේ මස් ගැන කතා කරන්න. මස් කන්න පුදුම ආසාවක් තියෙන. හෙට මලක් කමන්නේ ගාතයක් දෙකක් භුක්ති විඳලා. පව් දිගට හරහාට අද මැරෙනවා පිළික හැදලා. වකුගඩු නරකයි. බහුතරයක් මගේ අත්දැකීම මගේ ළඟට එන වකුගඩු නරක වෙච්ච අය මාංශ භක්ෂක. මම මගේ හිතවත් වෛද්‍යතුමෙකුට කිව්වා ඔබතුමාට පුළුවන් නම් කරදරයක් නෙවෙයි නම් මට අන්නේ සමීක්ෂණයක් පොඩ්ඩක් කරලා දෙන්න. මොකද එතුමා මස් මාංශ කන්නේ නැති යහපත් කෙනෙක්. හොඳ සීලය රකින්න යහපත් කෙනෙක්. ඒ නිසා එතුමා රෝගීන්ට ආදරේ කෙනෙක්. මටත් හරි ආදරේ. ඒ නිසා මම එතුමාට කිව්වා සර් පුළුවන් නම් මට මේ සමීක්ෂණය කරලා දෙන්න. ඒකට අපි බලමු මස් කන අයගේ තත්ත්වය සහ මස් නොකන අයගේ වකුගඩු වල තත්ත්වය කියලා. මගේ අත්දැකීම් මම කියනවා මගේ ළඟට බොහෝ දෙනෙක් කියන නිසා 100%ක්ම 100%ක්ම මස් කන අයයි වකුගඩු නරක වෙලා තිබුණේ. 100%ක් කියොත් වැරදි. මොකද මගේ ජීවිත කාලය තුල අපි මගේ ළඟට ආවා කියනකොට ලක්ෂයට මට ඇවිල්ලා ලක්ෂ 10ක් විතර මට ලෙඩ වෙයිලා තියෙනවා මේ එනකොට අවුරුදු 17ක්. එක වෙලකට ලක්ෂයක් වගේ ආවනේ. එතකොට මේ ජීවිත කාලය තුලම මට එකම මිනිසෙක් හම්බෙලා තිබුණා වකුගඩු දෙක අප්සෙට් වෙලා මරුණා. හැබැයි මරුනේ ඉංග්‍රීසි වෙදකම් කරද්දී. කලින් වෙදකම් නොකර ඉන්නේ නැති කිසිම ආබාධයක් තිබුණේ නැහැ. ඒකත් මම කියනවා. ඊට පස්සේ මරුනේ. ඒ කියන්නේ මගේ ලක්ෂ ගානට මට හම්බුනේ එක්කෙනා. හරි. ඒක නිසා මම කිව්වේ 100යි කියලා. ඒවා මුකුත් දන්නේ නැතුව ඔබ මස් දෙන්න නැති හන්දා ඔබ මරාගෙන කන ඥානතිරට මම කියන්නේ. ඔයාලට මම උපදේශයක් දෙන්නත් එක්ක ආවේ. හරි. මාංශ ආහාරයක් දිරවන්න පැය 70යි 72 අතර කාලයක් ගත වෙනවා. එතකොට ඊට කලින් වැසිකිලි යනකොට එහෙම නැත්නම් අජීර්ණයටපත් වෙලා ඒක යනවා. පැය 70යි 72යි අතර කාලයක් ශරීරය තුල එයා ගමන් කරන්නේ ඔබේ ශරීරයේ තියෙන ශක්තිය අවශෝෂණය කරමින්. මොකද ශක්තිය පිටතට දෙන ආහාර තියෙනවා, ශක්තිය අවශෝෂණය කරන ආහාර තියෙනවා. අපි ඒවට කියනවා සත්වික ආහාර කියලා. සත්වික ආහාර කියන්නේ වෙජිටේරියන් ආහාර. ඒවා ඔබේ ශරීරය තුල ගමන් කරනවා සාමාන්‍යයෙන් පැය 12යි 15යි අතර කාලයක්. ඒ යනකොට ඒක තුල තියෙන ශක්තිය ඔබට දිදී යනවා. ගිහින් ඇසිගිරියට යනවා. ඒක තමයි සත්වික ආහාරවල ස්වභාවය. ඒ නිසායි ඔය මුං ඇට කවුපි පොඩි අල જાති හිටෙව්වහම පැලවෙන්නේ. ඒකේ ප්‍රාණ ශක්තිය තියෙන හන්දයි. මස් පැලවෙන්නේ නැහැ. සතා එන්නේත් නැහැ. ඒතර මාංශ જાති එයා හැමතිස්සෙම කුණු වෙනවා. මරපිලාව ඉඳන් කුණු වෙනවා. කුණු වෙන නරක් වෙන බිඳී වැටෙන ඕනෑම දෙයක ස්වභාවයක් තමයි එසේ නොවි සිටීමට උත්සාහ කරනවා. මාංශයක් ගත්තොත් එයා කුණු නොවි ඉන්න උත්සාහයක් දරනවා. ඒ සඳහා එයා ශක්තියක් අවශෝෂණය කරනවා. කුණු වෙන්නේ නැතුව විසිරිලා බිඳෙන්නේ නැතුව පුළුවන් තරම් මස් කෑල්ල විදිහට ඉන්න උත්සාහයක් ගන්නවා. ඒකේ සියුම් විඥානය තියෙනවා. එයා ඒ සඳහා ශක්තිය අවශෝෂණය කරන්නේ අනේ අහිංසක ඔබේ ශරීරයේ තියෙන ශක්තිය අවශෝෂණය කරගෙන නමුත් එයාට ආයි සතෙක් බවට පත් වෙන්න බෑ, කුකුලෙක් බවට පත් වෙන්න බෑ, ඌරෙක් කෙලුවෙක් වෙන්න බෑ. අර කුණු මස් කෑල්ල වැසිකිළියට යන්නේ ඔබේ ජීව ප්‍රාණ ශක්තියත් අවශෝෂණය කරගෙනයි. මොනතරම් ගඳද? ඇයි හේතුව? කුණු වෙච්ච හන්දා. කුණු මස ඔබේ බඩවැල් වලට හානි කරගෙන ඒක ඇමයිනෝ ඇසිඩ් තියෙනවා. ඒ වෙන් ඔබේ බඩවැල් වල තුවාල ඇති කරගෙන, ગેස්ට්‍රික් අල්සර්ස් ඇති කරගෙන
අර පැත්තෙන් ගිහිල්ලා අර්ශසුත් ඇති කරගෙන ඇයි ඔබ ඒක එළියට දාන්නේ නැහැ නේ. දවසට එකපාරක් වැසිකිළියයි. ඊළඟට අරක විෂ කරගෙන ඉඳලා ඔබ වින කරගෙන වැසිකිළියට යනවා. ඔබ ලෙඩෙක් කරලා ඔබේ ආයුෂය විනාශ කරගෙන වැසිකිළියට යනවා. ඒක ඉගෙන ගන්න. පළතුරු జాතියක් දිරවන්න පැය එකමාරයි 2 අතර කාලයක් ගත වෙනවා. ඒ වගේමයි අමුයෙන් කන්න පුළුවන් එළවලු ඔබ උයලා කන්න යන්න එපා. උයලා කෑවොත් පැය 12යි 15 අතර කාලෙ දිරවනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි බහුතරයක් ඒවා අමුයෙන් කෑවොත් පැය එකමාරයි 2 අතර කාලෙකින් දිරවනවා. ඊළඟ එක පැය එකමාරක් හෝ දෙකකට පස්සේ පිසු කෑම කන්න නැත්තම් හොඳයි. බත් එළවලුනේ අපේ ප්‍රධාන කෑම නේද? පැය එකමාරකට දෙකකට පස්සේ කන්න එපා. පාන් ගෙඩියක් වුණත් ඔබට අවම බේකරියෙන් ගන්නකොට උදේ පාන් මේවා කියලා ඉවලා හවස ගන්න නැත්තම් හොඳයි. හරි? අඩුම ගානේ පැය දෙකක කාලයකදීවත් පාන් ගෙඩියක් පෝරණ හැමතැනම තියෙනවනේ. ඒ බාන වෙලාව අහගෙන ගෙනාගෙන කන්න. පාන් සාමාන්‍යයෙන් බත්තරක් හොඳ නැහැ කියලා කියනවා. නමුත් අද අපේ ජන ජීවිතේ ප්‍රධාන එකක් නේ පාන්. ඒකඳ කනකොට කල්ැතුව ගන්න ප්‍රශ්නේ තියෙද්දි කනවනම් හුඟක් හොඳයි. පරණ වෙච්ච පාන් අරන් කන්න යන්න එපා. ඊළඟට පාන් කෑමට ගන්නකොට ඔබ මතක ඇතුව අර ටෝස්ටර් එකකින් ටෝස්ට් කරන්න නැත්නම් රොටි කබලේ දාලා දෙපැත්ත රත් කරලා ගන්න අජීර්ණ වෙන්නේ. බය නැතුව කන්න පුළුවන්. අර පිටි බැදිලා තියෙන නිසා දිරවීම තව ටිකක් පහසු වෙනවා. තෙල් දාලා නෙමෙයි නිකන් රත් කරලා ගන්න. අමු පාන් කනට වැඩි එක සෞඛ්‍ය සම්පන්නයි. මේ ටිකත් හොඳට මතක තියාගන්න. ඊළඟට මම ආයෙනවා ඔබේ ගෙදර තියෙන ඔබේ අඬ දබරේ ගැන කියන්න. හරි. මෙයාගේ දේශන අහන්න එපා. ඉස්පිරිතාල වල දාන්න දෙන්නේ නැහැ. ෆෝන් නල්ල විසි කරනවා මගේ හඬ ඇහෙනකොට. හරි විසයි. ඇයි? සුව වෙලා නැගිටලා ගියොත් අපි ඉඳලා මොටද රජෝ මේ පට්ටයි දාගෙන. ඊට වැඩි හොඳ ඌ මැරෙන එක. ආන් ඒ தත්ත්වය තමයි ඒගොල්ලෝ භාවිතා කරන්නේ. ඒ වගේමයි පිටරටවල කට්ටියක් අපි ඊයේ වැඩසටහන කර සෝම වැඩසටහන මාසයකට දෙවතාවක් අපි එක කරනවා. විදේශ රටවල් විශාල සංඛ්‍යාවක අපි වරකට පවුල් 21ක් ගන්නවා. ඒ නිසා ලොකු තදබදයකුත් තියෙනවා. මොකද මට මම යම් කාලයක් ගත කරන ඒ පවුල් එක සුහදව ඒ අයගේ රෝග සුවපත් කරලා දීලා උපදෙස් දෙන්න. මම දැක්ක දෙයක් කියන්නේ. ඒ හුඟක් රටවල් වල අයට ප්‍රශ්න තිබුණා මගෙන් බ්ලෙස් කරගත්තා වීසා ප්‍රශ්න රැකියා ප්‍රශ්න. ගෙවල් දොරවල් ප්‍රශ්න හරියට ප්‍රශ්න. මෙහින් යනවා වගේ නෙමෙයි ගියන් පස්සේ හරි ගැටලු. පව්. ඔළුව හොඳින් තියාගෙන වැඩ කරන්න බෑ මේ රස්සාව හෙට අයින් කරනවා ආයෙ වෙන එකක් හොයන්න ඕනේ. ගැටලු රාශියක් තියෙනවා. ඒ එක ආණ්ඩුවකටවත් ඒව ගැටලු නෙමෙයි හැබැයි. එයාලට තියෙනවා මේ පිටරටින් ඇවිල්ලා රස්සාව කරන අපේ අය පිළිබඳවත් ඒ රටේ අයටත් ඒක ඇති. ලොකු ගැටලුවක්. මොකද්ද ගැටලුව? මේ අයගේ ශරීර ලෙඩ වෙයි කියලා නිින්ද යන්නේ නැහැ ඒ නායකින්ට. ඒ ස්පිරිතාල වෛද්‍යවරුන්ට නිින්ද යන්නේ නැහැ. රැට ඇහැරෙනවා දුක හිතිලා. ඒක නිසා මේ ශරීර ගැන හරි උනන්දුවක් තියෙනවා. කොහොම හරි සුව කරන්න. ස්පිරිතාලේ නාවොත් ක්ලිනික් එකට නාවොත් රස්සාවෙන් අයින් කරනවා. ඔව්. අයින් කරනවා. වීසා දෙන්නේ නැහැ. අයින් කරනවා ලෙඩ වුණොත්. නොකා හිටියට කමන්නේ නැහැ. රස්සා නැතුව හිටියට කමන්නේ නැහැ. කුණු බක්කි කෑවට කමන්නේ නැහැ. ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තේ කුණු බක්කි අදිනවා. ඒකට කමන්නේ නැහැ. හැබැයි අනේ ලෙඩ වෙන්න නම් එපා. ඒක හඳ පුළුවන් තරම්. ඉන්ජෙක්ෂන් ගහනවා, කපනවා, කොටනවා, ඔපරේෂන් කරනවා. අම්මේ ශරීරයට තියෙන ආදරේ. ශරීරේ බඩ කැලලට ආදරේ නෑ පුතා. කෑවද හොයන්නේ රටවල් කතාවක් නෑ. ආන් ඒ જાතියේ බේත් මාෆියාවට ඇච්ච ගොබ්බේ සෙට් එකක් තමයි රටවල් පාලනය කරන්නේ. අපේ රටේ නෙමෙයි. ඒකන්ද මට පරිස්සම්. ඒ රටවල් වල ගොබ්බේ තමයි පාලනය කරන්නේ. ගොබ්බේ කියන්නේ ගොබ්බයාට. ගොබ්බයා කියන්නේ එක එක මාෆියා වලට යටත් වෙච්ච උන්ට. ඔය යටත් වෙලා යුද්ධ කරන්නේ. දාගෙන වටේ පිටේ තියෙන රටවල් වලට ගහන්නේ මොකක් හන්දද? ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයට ගහපන්කෝ. ඔය කවුද ඇමරිකාවේ ජනාධිපති? ට්‍රම්ප්. වැඩි කල් ඔය විදිහට දුවන්නේ ට්‍රම්පට් සද්දෙහි. මම බය නැතුව මං කියනවා. මොකද්ද ඒ කරන වැඩේ කියලා. බලන්න තමන්ගේ ප්‍රාන්තයේ ඉන්න මිනිස්සු ටික ගොඩ දාගන්න බැරුව හතර වටේ යුද්ධ ඇති කරන හැටි. මම මේක රටකටවත් පක්ෂග්‍රාහී නෑ. නමුත් මේ ආපු දවසේ නා යුද්ධනේ කරන්නේ. වෙන වෙන රටවල් වල තියෙන දුරාචාර වලටයි ඒවටයි මේවටයි. තමන්ගේ රටේ. පස්ස පැත්ත ගිනි ගනිද්දී ඔළුව පීරුවට වැඩක් නෑ පවුඩර් දාලා. ආන් ඒ වගේ වැඩ කරන රටවල් වල අපේ කට්ටියකින් රස්සා කරන්නේ. ඒ රස්සා කරනකොට ඒක නොකරෙන්න බේත් මාෆියාට අහුවෙලා තමයි අර ශරීර චෙක් කරනවා. උඹ කෑවද කියලා අහන්නේ. අපිට කාලයක් තිබුණානේ. දැනුත් තියෙනවා තද බල නීති දානවා. දැන් නීති දාන්න දෙන්නේ නැහැ මිනිස්සු පිහි අරගෙන ඉන්න ගෙවල් වල වැක්සින් ගහන්න આવොත් මරනවා කියලා. අයි අම්මත් නැහැ තාත්තා නැහැ අයියා නැහැ රස්සාව කර කර හිටපුන්නේ නැහැ පොළොව යට. අර වැක්සින් එකට පිස්සුත් දෙන්නේ. විෂ වැක්සින් එක කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි.
හරි වැක්සින් තව නොඑක් ඒවා ගෙනවනේ නේද? ඇන්ටිජන් නොඑක් ඒවා ගෙනාවා. ගෙනල්ලා මිනිස්සු ඊඩාවටපත් වෙලා දැන් දන්නවා මොකක් හරි එකක් තීරණ දුන්නොත් අනිවාර්යයෙන් මේ වැක්සින් එක ගහන්න කියලා. ඒ ගහන්නේ නිලධාරියෙක් දෙන්නේ පරලෝ යවනවම තමයි මම ඒක ෂුවර් එකටම දන්නවා. එච්චර කේන්ති මිනිස්සු අපිත් එක්ක කතා කරනවා. ඒක හොඳට මේ පාලකයෝ දන්න හන්ද තමයි ඒ අදාළ බලධාරි දන්න හන්ද තමයි කීයක් වසංගත ඇවිල්ලා හැරිලා ගියාද ආපහු. අර පිහිට බයි. ඔන්න එකක් ආවා මේකටත් වැක්සින් ගන්න ඕන මාස් දාන්න ඕන කියනකොටම හිමීන් එයා ඇකිලිලා යන්න යනවා. ඔන්න ඔය වගේ මේ මිනිස්සු ඍජුව ඉන්නවා නම් ඔය නොපනත්කම් වෙන්නේ නැහැ. හැබැයි අපේ රජයට මං වෙලාවයි ගෞරව කරනවා. ඒ නොපනත්කම් වෙන්න තද නීති දැම්මේ නැහැ. ඒක නිසා මම ගෞරව කරනවා. මිනිස්සු ගැන හිතන රජයක් කියලා මට දැනෙනවා. හරි හොඳයි. ඒ විදිහටම හැමදේම කරනවා නම් වඩාත් හොඳයි. ආපු ගමන් බේත් මාෆියාවෙන් නැත්තම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන ඕන කුණු හබ්බයක් අරගෙන මිනිස්සුන්ට කටු ගහලා මැරුවේ නැති එකට මම ගෞරව කරනවා. තද බල නීති දාලා පීඩාවටපත් කරන්නේ නැති එකට ගෞරව කරනවා. හොඳට වහින කාලේ හොඳට වහිද්දී වැහැලා පොඩ්ඩක් පායනකොට ගෙවල් වලට ඇවිල්ලා වතුර තියෙන තැන් හොයලා දඩ ගහන්න නැති එකට මම ගෞරව කරනවා. වැස්සක් වැහැලා පායනකොට ගස්වල කොළවල වතුර තියෙනවා. ඒ මල් පෝච්චිවල විනාඩි 15ක් 20ක් නැත්තම් පැයක්මාරක් වතුර රැඳෙනවා. පොළොවට උරන්න පොඩි වෙලාවක් යනවා. ඒ වෙලාව මිනිස්සු ගසා ගන්න වෙලාව නෙවෙන එක ගැන මම ගෞරව කරනවා. එහෙම ආවොත් උඩත් එක්කෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් නෙමෙයි විශාල කට්ටියක් ඉන්නවා නේ. ඒකත් අපි දැනගන්න ඕනේ මේ කරන දේවල්. මට හරි දුක හිතුණා. ඒකයි මම මේ ගැන කතා කරේ පිට රටින් අයගේ. පිට රට ඉන්න ඔබේ ශරීරවලට ඒ බලධාරි පුදුම ආදරේ. ලෙඩ වෙන එක නවත්තන්න. ඔබට රස්සාව නැති වුණාට කමක් නැහැ. ඒගොල්ලන්ට ඒකට දුකක් නැහැ. කන්න නැති වුණාට දුකක් නැහැ. වීස නැහැ, ඉන්න තරක් නැති වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. පුතා ශරීරය හොඳට නිරෝගීව තියාගනින්. නැත්තම් අපිට නිින්ද යන්නේ නැහැ කියන පණිවිඩය නේද දෙන්නේ. මම මේ සමච්චලයක් කරන්නේ. පැහැදිලිවම. ඔබට ඒක තේරෙන්නේ නැති. ඒතර ලංකාවේ අයටත් මම මේ කියන්නේ ඔබට එහෙම තත්ත්වයක් නැහැ. ඔබට තියෙන gedara අයගේ විරුද්ධතාවය. මෙන්න මේක තමයි මම ඔබට දෙන්න තියෙන අවවාදය. ඔබ තනියෙන් gedara දෙව්සෝ දේශයේ කෙනෙක් වෙලා ඇති. ඔබේ 15 ආකාර ජීවන ක්‍රමය මම ඒකට කියන්නේ සීලයක් නෙමෙයි. සැබෑ සත්‍යවාදී පාරිශුද්ධ ජීවන ක්‍රමයකට අවතීර්ණ වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. මගේ 15 ආකාර සීලය කියන්නේ. ඔබ ඒ අනුව ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ එහාට මෙහාට නැමෙන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ හැම තැනදීම සාමයේ ප්‍රේමයේ ප්‍රීතිය පවත්වන කෙනෙක් වෙන්න පුළුවන්. එය සතා සිව්පාවටත් දෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක තමයි සැබෑ දෙව්සෝ දේශයේ වැසියා. සියලු සතුන්ට ප්‍රේමයයි, මෛත්‍රී කරුණාවයි, සාමයයි, සතුන්ටත් ප්‍රීතිය දෙන කෙනෙක්. එහෙමයි අපි අන්තර්ජාලයෙන් දැන් හරියට දකින්න ලැබෙනවා. ඒ ගැනත් අපි සතුටටපත් වෙනවා. දෙව්සෝ දේශයේ වැසියෙක් කියන්නේ මේ ගතිගුණ තුන නොසැලී පවතින කෙනෙක්ට. එයා තුලින් අන්‍යයන්ටත් මේක දෙන කෙනෙක්ට. ගෙදර ඉන්න සෙට් එක එක තැන් වලින් ආපු කට්ටියක්. බස් වලට එකකට බස් එක යනකන් ඉන්නේ එක එක පළාත් වලින් ආපු කට්ටිය. බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නේ එක එක පළාත් වලින් ආපු කට්ටිය. එක එක විදිහේ සිත් පිට තියෙන කට්ටිය. එක එක විදිහේ ගමන් යන කට්ටිය. අන්න ඒ වගේ තමයි මේ ජීවිත ගමනේ ඔබේ වහලයට ඉන්නේ එක එක තැන් වලින් ආපු කට්ටිය. මේක බස් හෝල්ට් එකක්. නැත්තම් නවාතැන් පොලක්. ඔබ ඇවිල්ලා ඉන්නවා එක්තරා තැනකින් මෙතෙන්ට. අනිත් අයත් එක් තැන් වලින් ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා ඉන්නේ කොමකටද? මේ තීර්ණාත්මක ස්ථානයට. ඔබේ ඉතිරි ගමන් කිරීම සඳහා. මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ තේරිලා විභාගයක් සඳහායි. ඔබ ඇවිල්ලා තියෙන්නේ එක්තරා උසස් තැනක ඉඳලා. ඒ නිසා ඔබට මම මේ කියන දහම තේරෙනවා. අය ඔබට ඒ හුරුව පෙර ආත්ම භවවල තිබිලා තියෙනවා. දැන් ඔබ මෙතනදී උසස් ලකුණු ටිකක් අරගෙන ඉහළ තැනකට යන එකයි කරන්නේ. මේ තීරණාත්මක භූමියේ මේ විභාග මධ්‍යස්ථානයේදී ඔබ පහසුවෙන් පිළිතුරු සපයනවා. නිවැරදි පිළිතුරු සපයනවා. විශ්වයයි ප්‍රශ්න පත්‍රය දෙන්නේ. ඔබ උත්තර ලියන්නේ ඒකට. විශ්වයේ ප්‍රශ්න පත්‍රය දීලා බලන්නේ ඔබ විශ්වයේ දරුවෙක් සමීපද කියලා. ඇයි? විශ්ව විඥාණයටම ඔබ තුරුළු කරගන්න. හෙවත් නිර්වාණගාමී කරන්න. විශ්ව විඥාණයට ඔබ තුරුළු කරන්නේ මේ මොහොතේ ඉඳලා. එතකොට විශ්වයේ තියෙන සියලු බල ශක්තිය, ප්‍රීතිමත් භාවය, ඒ සියල්ල ඔබට ලැබෙනවා. ඥානය, බලය, ශක්තිය ඔබ කරා ප්‍රවිෂ්ඨ වෙන්න පටන් ගන්නවා. ඇයි? තාත්තා ඒ සියල්ල ඔබට දෙන්න පටන් ගන්නවා. මෙයා මගේ සුජාත දරුවෙක් කියලා. අන්න ඔබට ලැබෙන බෙනිෆිට් එක. ඔබ ආවි උසස් මට්ටමක ඉඳලා උසස් විදියට උත්තර ලියලා උසස් තැනකට යන්නයි. ඒ උසස් බව මේ ආත්මයේදීම
ලබා ගන්නයි ප්‍රයෝජනෙ ලබා ගන්නයි. අනික් කට්ටිය බලමු. ඔබට විරුද්ධ වෙන සෙට් එක කොහෙන්ද ආවේ කියලා. මහත්තයා බොනවා නම් ගිනි වතුර බීලා පුරුදු එකෙක්. ලෝදිය කියලා අහලා තියෙනව නේද පුතාලා? ලෝදිය. ගිනි වතුර. අපායේ නැත්තම් නිරේ තියෙන දේ බීලා පුරුදුයි. ඒක නිසා බඩවැල් පිච්චෙන දෙයක් තාම ඕනේ. අර පුරුද්ද නිසා. එදා අපායේ කාල සීමාව ඉවර කරෙත් පිච්චිලා මැරිලා ආයෙ උපදිලා පිච්චිලා මැරිලා ආයෙ උපදිනවා. නිරිසත්තු එහෙමයි. පිච්චෙනවා මැරෙනවා ආයෙ උපදිනවා. ඒක හොඳට දැන් ජරා ජීර්ණ වෙලා පුරුදු වෙලා දැන් මේ පොළවේ උපදිනවා අර අකුසල ඉවර කරලා මෙතනින් ඉහළට යන්න. ඒක දන්නේ නැහැ ආයෙ හොයනවා ලෝදිය. ඒකයි බොන කෙනාගේ ස්වභාවය. ආයෙ බීලා ඒකට බයිට් එකට මස් කනවා. මොකද එදා අපායේදී ලෝදියවක් කරලා තමන්ගේම කෑලි කන්න සැලැස්සුවා. ධර්ම සඳහන්. ළඟපාත ඉන්නගේ කෑලි කෑවා. පිච්චිච්ච කෑවා. ගිනි ගොඩේ පිච්චෙනකොට තමයි තමන්ගේ කෑලි කාලා ලෝදිය බිව්වේ. මෙහෙම සිද්ධ වෙන ස්ථානයක් තියෙනවා. අපාය කියලා එකක් නෑ පොළොවේම තියෙන්නේ කියලා. අපාය දැක්ක දවසට තමයි තේරෙන්නේ පොළොවේ මොනවද බං තිබ්බේ කියලා. පොළොවේ දුක් විඳින ඒවා වද විඳින ඒවා තියෙනව නැත්තේ නෑ. හරි? පොළොව කොච්චර හොඳයිද බං කියලා තේරෙන්නේ අපාය දැක්ක දවසටයි. අපාය කියන්නේ නැවත ඔබේ විඥානේ නැවත ප්‍රතිසන්දියක් ලබන එක්තරා ප්ලේන් එක. පොළොව යට මැද්ද එහෙම නෙමෙයි ඈ. පොළොව ඕට තරම් හරන්න මේක ඇස්සේ හම්බෙන්න ලබ්බක් නෑ. පොඩි පොඩි නිරිසත්තු ජීවීන් හම්බෙයි අපායක් නෑ. අපාය කියන තැන තියෙන්නේ වෙන ෆ්‍රීකවන්සි එක. ඔබ අපායගාමී දේවල් කරන් පස්සේ ඔබ උත්පත්ති ලබන්නේ ඒ ෆ්‍රීකවන්සි තියෙන තලයක්. ඒක දිවිතල වලට පහලින් තියෙන වෙනත් ආධ්‍යාත්මික තලයක්. ආධ්‍යාත්මික කියන්නේ උසස් නෙමෙයි. ඒකේ තියෙන්නේ ඔබ විඳීමක් කරන තලයක්. ඒතර ඒ සඳහා ඔබට ශරීරයක් ලැබෙනවා. ඊළඟට ඒ ශරීරය විනාශ වෙනවා. ආයෙත් ඒ කාල සීමාව ඉවරනකම් ඔබ හොඳ පාඩමක් ඉගෙන ගන්නවා. හොඳ පාඩම් පොළවේදී ගන්නන්න බෑ. එතන ඉදු ගන්න ඔබේ කෑලි ඔබම කනවා කෑ ගහගෙන. අනිත් අයගේ රෝස් වෙන කෑලි ඔබ කනවා. කෑ ගහගෙන. ලෝදිය බොනවා. ඒ පුරුද්දට මෙහි රෝස් කරලා කෑල්ලක් කාලා අරක බොනවා. අර පුරුද්ද අයින් කරගන්නේ නැහැ. තවදුරටත් මෙතනටත් ඇවිල්ලා මේ තීර්ණාත්මක භූමියේ ඒක වර්ධනය කරනවා. කරලා මැරි උපදිනවා. ඊළඟට ජීවිත විනාශ කරනවා. තව අනිත් ඒවාත් මරනවා. මිනිමරුත් ඒ වගේනේ. ඊළඟට ලෙඩ වෙලා මරණයටපත් වෙනවා. ආයෙත් උත්පත්ති ලැබනවා නෙවෙයි. ආයේ කාලි ඉවරලා ආයෙ මෙහෙට එනවා. ඉහළට යamak නැහැ. එතකොට ඒකට මස් කෑම නැති වුණොත් මරාගෙන කනවා ඥානොතිඹෝ. බොණ්ඩ එපා කිව්වොත් එහෙම ඉවරයි. බෙල්ල පාගලා ටොකු යනලා ගහලා බඩ පාගලා ඔබට තියනවාද ඔක්කොම දෙනවා. ඇයි? ඌ නිරිසතෙක්. අකුසල ඉවරලා ආවට කුසල් නැහැ. මේ පොළවේ ඉඳගෙන අර පරණ පුරුද්ද කරලා ආයෙ ඇදගෙන යනවා. කලාතුරකින් එකෙක් තමයි මේ දහම අහලා එයින් අයින් වෙන්නේ. ඔබේ ස්වාමියාට හරි දරුවන්ට හරි ගෙදර ඉන්න මගේ විරුද්ධවාදීන් මේක පෙන්වන්න උඩ තව ටිකක් කේන්ති යෑම සඳහා. අරකු ටිකක් බීවට කමක් නැහැ හලෝ කියන එක හරි මිත්‍රයි. එහෙමත් ඉන්නවනේ නේ. මස් කඩ දැම්මට කමක් නැහැ හැම නගරෙම කියන අයද අවඩන ඉන්නවා. ඒ ඇයි? යම පල්ලෝ. මෙතන ආපු අය අපායට ගෙනියන්න ක්‍රමශාවිදි සූදානම් කරන වෙනම කොටසක් ඉන්නවා අපායෙන් ඇවිල්ලා. ඇයි මේගොල්ලෝ මෙතනින් දිගුණුලා ඉහළට ගියොත් අපායි සීට් හිස් වෙනවා. ඒ නිසා යම පල්ලොත් ඒ අයගේ අකුසල ඉවරුනහම ඇවිල්ලා ගිහි වේශයෙන් ඇතැම් පැවිදි වේශයෙන් මේ පොළොවේ ක්‍රියාත්මක වෙලා ඒගොල්ලන්ට ඇඩ් එකක් දානවා පහළට ගෙනියන්න. මස් කෑමේ තියෙන ආදිනව සුන්දර. සමහර අය කියන්නේ ඔයගේ ප්‍රෝටීන් තියෙනවා කන්න කියලා. වෛද්‍ය වේශෙනුත් තියෙනව නැත්තේ නෑ. ස්වාමීන් වහන්සේලා වේශෙනුත් කියන්නේ අපේ ගෞරවතර සංඝරත්නයේ වේශයෙන් නෙවෙයි. අර නිකන් නාමික ස්වාමීන් වහන්සේලා වේශයෙන් ඉඳගෙන කියනවා මස් කන්න බිව්වට කමක් නැහැ කියලා යම පල්ලෝ ඇවිල්ලා ප්‍රොමෝෂන් එක ගහනවා කට්ටිය තල්ලු කරන්න. ඔන්න ඒගොල්ලන්ගේ පෙර ආත්ම භාවය මං කිව්වා. ඒගොල්ලෝ අර අපායේ ඩියුටියක් කරන කට්ටිය. ඒගොල්ලන්ගෙත් ඒ කාලය ඉවරනන් පස්සේ අර තමන් කරපු බලු වැඩේට අදාළ දඬුවම් අපායේදී ලබනවා. අද මේ දේශනේ හොඳට අහගන්න, ෂෙයා කරන්න. ඊට පස්සේ ආයෙ අපායට යනවා ඒගොල්ලෝ. හොඳේ. මෙහි ඉන්නේ හරිය ප්‍රසන්න විදිහට හොඳට තාන්නමාන අරගෙන හරි ෂෝක් channel තියෙනවා ප්‍රචාරය කරන්න ඔක්කොම තියෙනවා. ඇයි හේතුව? ඒ සියල්ල පාලනය කරන්නේ සාතන් හේවත් මාරයා නිසා සම්පූර්ණ සහාය දෙනවා. ටීවී එකෙත් හම්බෙයි, පත්තරවලත් හම්බෙයි. සෙනගත් යනවා. අර බොණෙවුන් හරි ආසයි ඒගොල්ලන්ට. පිරිකර දෙන්න. ගිහිනම් අප උපස්ථාන කරන්න හරි ආසයි. යන්න ඇත්ත කිව්වේ. අන්න ඕක තමයි නියම දහම. එහෙමයි කියන්නේ. ඔක තමයි යාවත් කාලීන දහම. හරි කාලීන දහම. අදර ගැලපෙන දහම. මස්මාළු නැතුව එහෙම හරියන්නේ නැහැ. චුට්ටක් ඩ්‍රින්ක් එකක් දාන්න. ඒක තමයි කියලා අපේ ඉන්නවා පුතාලා සෙට් එකක්. ඕක තමයි මං හොයපු දහම. අනේ බං ඕක දහම නෙමෙයි ආදහම.
ඔකට කියන් මං හෙව්වා අදහම මට හම්බුණා කියලා. මං දැක පුතේ දාලා තියෙනවා මේක තමයි නියම දහම. හයි මස් කෑවට ප්‍රශ්නයක් නැහැ. නිවනට සම්බන්ධ නැහැ. අරක්කු බිව්වට ඒව මත් වුණාට ඒක නිවනට සම්බන්ධ නැහැ කියලා දාලා තිබුණා. යටින් දාලා මෙන්න මං හොයපු දහම. අනේ බං ඔබ වගේ පිංගුතර බූරුවෙක්. ඕක දහමද බං අදහමද? දහමයි අදහමයි තේරුම් ගන්න. ඔය පුතාලා සමහර උන්ට මම මේ කියන්නේ. දහමක් බාටපත් වෙන්නේ යමක් කරන ක්‍රියාවක් වචනයක් සිතුවිල්ලක් තමාට අවැඩ පිණිස නම් ඒක අදහමයි. අනුන්ට අවැඩ පිණිස නම් ඒකත් අදහමයි. තමන්ට අන්‍යයන්ට කියන පිරිස දෙපිරිසටම අවැඩ පිණිස නම් ඒක අවැඩක්. අදහමක්. දහමක් නම් තමන්ට ප්‍රයෝජනවත් නම් තමන්ට ඒකෙන් යහපතක් වෙනවා නම් යහපතක්. ඒ කියන්නේ ආතල් එකක් නෙවෙයි කුසලයක් මතු භවයේ මේ ලෝ තමන්ගේ යහපත පිණිස හේතු වෙනවා නම් ඒක දහමක්. අන්‍යයන්ටත් එසේ හේතු වෙනවා නම් ඒක දහමක්. තමන්ට අන්‍යයන්ට දෙගොල්ලන්ටම යහපත පිණිස නම් ඒක දහමක්. එතකොට අරකු බීලා මස් කන එක තමන්ටත් අවඩක් බං සතාට කොහොමත් අවඩක් නෑ. එතකොට යහපතක් වෙන්නේ දහමක් වෙන්නේ කොහොමද? ඒ කියන දහම මං හෙව්වේ දහම වෙන්නේ කොහොමද බං? ඒ පුතා මේක බලන්නේ නැහැ මං හිතන විදිහට. මගේ ඒවා බලනවා නෝවා කියන්නේ ගොන් කතා. නමුත් මේවා හැමතැනම ෂෙයා වෙලා කවදා හරි දකී කියලා හිතලා කියන්නේ අවඩක්. හිතන්න එපා මේ ආත්මේ මේ වැඩේ ඉවරයි කියලා. හිතන්න එපා මේ අවුරුදු තව ඉස්සරහට අවුරුදු 20ක් 30ක් සමහර ජීවිතේ තරුණෙක් නෑ නැත්තම් 15ක් 20ක් ජීවත් වෙයි. හිතන්න එපා ඊට පස්සේ කතන්දර ඉවරයි කියලා. හිතලා ආතල් ගනිලා හැබැයි ඉවර නෑ. අවිචී සිද්ධ වෙන දේ මම මේ කිව්වේ. ඊළඟට දරුවෝ ඥානෝතිර බයිනව මස් ඉුවේ නෑ කියලා. මේකේතර මසක් මාළුව කරෝල් ටිකක්වත් හදන්න නැද්ද කියලා. නෑ ඔබේ අම්මට එහෙම අවශ්‍යතාවයක් නෑ ඔබ පොළොවටට යවන්න. කොහේඳලා දැවිලා තියලා කියන්නේ මේ බස් වලට එකට තේරෙනව නේද? ඥානෝතිර තේරෙනව නේද පවුලේ කට්ටිය කොහෙන්දලා දැවිලා තියෙන්නේ කියලා. එක එක තැන් වලින් ඉඳලා ඇවිල්ලා තියෙන. දැන් හොයනවා පරණ පුරුද්ද. ඇතැම් විට සත්තු මරාගෙන කාපු වෙන සතෙක් වෙන්න පුළුවන්. කොටියෙක් වෙන්න පුළුවන්. ඕනම ජරාවක් සතෙක්ගේ ගිලින එකක් නම් ඌ කිඹුලෙක් වෙන්න පුළුවන්. ඒ ආත්මෙන් මිදිලායි දැන් මේ මනුෂ්‍ය ආත්මයක් අරන් ඇවිල්ලා තින්නේ. යකා දන්නේ නැහැ මෙතනින් ලකුණු ටික අරන් මා යා යුතුයි කියන දැනුම නැහැ. දැනුම අපි මෙහෙන් දෙනවා අපේ ඩියුටි. අපි ඉහළ තැනකින් ඇවිල්ලා අපි ඒ දාම දෙන්නේ. මේකයි ඇත්ත කියලා. එන්නේ ඉහළට එතනයි සැපේ කියලා අපි කතා කරනවා. ඒ අතරේ යමපල්ලු ටික ගිහි ඇඳුම් පැවිදි ඇඳුම් ඇඳගෙන ඇවිත් නොඑක ආගම් වල. තව වෙනත් අයත් ඉන්නවා. පුළුවන් තරම් මස් කන්න කියන අය ඉන්නවා ඈ නැතුව නෙවෙයි. නම් කියන්න ඕනේ දන්නවනේ. සමහරු මස් කඩකාරයෝ. මස් ටික ඉක්ුණ ගන්න උත්සාහ කරනවා. මේ ආකාර වලින් ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද කියලා ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ඒගොල්ලෝ හිතන් ඉන්නවා මේ දේශනය කරාම channel එකක් හම්බුනහම ඒව කරනකොට එහෙම නැත්නම් වෙනත් යාඥා දේවල් හරි මොනවා හරි දෙයක් කරලා එතන යම් මෙහෙයක් කරනකොට අපි ඇවිල්ලා ඉන්නේ දිව්‍ය තලයෙන් අපි ඒ යේසුස් වහන්සේ නැත්නම් දෙවියන් වහන්සේ නැත්නම් මෛත්‍රී බෝසත්වයේ කියලා කවුරු හරි හිතනවා නම් ලොකු රැවටීමක්. ඔබේ ක්‍රියාවෙන් ආපු තැන පෙන්නනවා. ඒකයි උතුම් බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම. ඒක මොන ආගමකවත් ඉන්න කෙනෙකුට නෑ කියන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ උතුම් ඉගැන්වීම කිසිම ආගමක නායකයෙක් ප්‍රතික්ෂේප කළා නෑ. වැරදි කියලා නෑ අදටත් කියන්නත් බෑ. පිළිගන්න නැති එක වෙන කතාවක්. බෑ. මොකද එහෙම තියෙන එකම ආගම බුදුදහමයි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම කිසි දවසක කැන්සල් කරන්න බෑ. එතනදී මොකද්ද කියන්නේ? ආපු තැන සහ යන තැන හොයා ගන්න පුළුවන් කියලා උන්වහන්සේ දේශනා කරනවා. මේ ජීවිත කාලය තුලදී ක්‍රියාත්මක වන ආකාරය. සිතුවිල්ල වචනේ සහ ක්‍රියාව තුනම. සිතුවිල්ල ඔබට පේන්නේ නැහැ. වචනේ පේනවා. ක්‍රියාව පේනවා. එහෙනම් අපායගාමී දේවල් දේශනා කරන කෙනෙක් නම් මස් කෑවට කමක් නැහැ. සතෙකුට හිංසා වුණාට කමක් නැහැ කියනවා නම් එයා ඇවිල්ලා තියෙන්නේ දෙවියන්ගෙන්ද. බොහෝ ආගමික නායකයෝ මත්පැන් වලට විරුද්ධයි. විශේෂයෙන් මම දන්නවා පාස්ටර්තුමාලට මම ඒ වෙනුවෙන් ගරු කරනවා. ප්‍රොෆෙසර්තුමාලට ගරු කරනවා ඒ වෙනුවෙන් විතරයි. මත්ද්‍රව්‍ය වලට විරුද්ධයි ඒගොල්ලෝ. ඒ වෙනුවෙන් ගෞරව කරනවා. මොකද බෞද්ධ අපේ හුඟක් අය මත්ද්‍රව්‍ය වලට විරුද්ධ නැහැ කියලා අපිට පෙවුණානේ. මත්ද්‍රව්‍ය අරගෙනත් ආවේ පිටරට ඉඳන්. ඒක නිසා බෞද්ධ අපිට එතනදී පොඩි සියුම් ලැජ්ජාවක් තියෙනවා. ඊළඟට මත්ද්‍රව්‍ය කමක් නැහැ කියන පොඩ්ඩක් බිව්වට කමක් නැහැ කියන සියුම් ලැජ්ජාවක් තියෙනවා. මාංශ ප්‍රශ්නේදී නම් සමත්තේම අපි ලැජ්ජා වෙන්න ඕනේ. අපේ ආගමනුකූල නායකයෝ සතෙක් මැරුවට කමක් නැහැ කියන කට්ටිය නිසා. එතකොට ඒගොල්ලෝ එහෙම කියන කට්ටිය කොහෙන් ඇවිල්ලා දැන් මෙතන ඩියුටි කරනවද කියලා හිතාගන්න. සත්ව ඝාතනයේට උපකාර කරනවා නම් මාංශය ඔබ කෑවට කමක් නැහැ කියනවා නම් තමන්ගේ මාංශය කඩාගෙන කාලා ලෝදී බීපු තැනක
ඇවිත් ප්‍රොමෝෂන් කරන කෙනෙක් මිසක් වෙනත් කෙනෙක් නෙවෙයි. මම දෙවියන් වහන්සේගේ පණිවිඩය තමයි කියන්නේ. දෙවියන් වහන්සේගේ නිර්මාණයන්ට හානි නොකරව. උන්වහන්සේගේ නිර්මාණ තමයි සත්‍යය, සතා. නුඹලාට නිල් පලා දෙමි කෑමට. අන්න ශාක කොටස් මැව්වේ අපිට ආහාර පිණිසයි. සතා මැව්වේ දුවල පණ බේර ගන්නයි. ඒකයි කකුල් දුන්නේ. ඒකයි තටු දුන්නේ ඉගිලෙන්නේ. නැත්තම් අසීමිතව අපිට ප්‍රේම කරන දේවයන්න් වහන්සේ අපිට සත්තු පස්සේ එලවන්න සලස්සන්නේ නැහැ. එදා දේවානම්පියතිස්ස රජුරවන්ට වගේ දුන්න ඊතලේ අරන් එලවන්න සැලැස්සුවේ නැහැ. එහෙම වුණා නම් එලවන්න සලස්සන්නේ නැහැ. කොයිතරම් අමාරුද නේද සතෙක් කෙලවල අල්ලගෙන දඩයන් කරගන්නේ. එහෙම මිනිසුන්ට ප්‍රේමණීය නැති දෙවි කෙනෙක් ගැන අපි දන්නේ නැහැ. අපි දන්නේ ප්‍රේමණීය කෙනෙක්. ඒක කෑම නම් කකුල් නැති ඌරෝ එහෙම මවයි. කෑ ගැහුවම දුකේ හින්දා කටකුත් නැති කළා මවයි. පූල් ගෙඩි වගේ තැන් වල. එහෙම නැහැ. එහෙම දෙයක් කියලා නැහැ. පස්සේ ආපු පූජක පැලඳි තමයි ඒක ඇතුල් කරේ. සතුන් මත ආධිපත්‍ය පතුරවන්න. ආධිපත්‍ය කියන්නේ මම හැමදාම කියනවා රැක බලා ගන්න කියන එකයි. යේසුස් වහන්සේ මාළු මවලා දුන්නා. මාළු මවලා දුන්නේ දඟලන මාළුවද? ඈ? මාළු දුන්නාම පානුත් එක්ක මෙහෙම දඟලුවද? නෑ. ඒ ප්‍රදේශයේ ප්‍රධාන කෑම වේල් තිබුණේ පාන්, තව මාළු වගේ දේවල්. අදරත් ඒ පැති ගියා දන්නවා. එතකොට ඒ කෑමක් විදිහට උයපු මැවීමක් විදිහට මාළුවෙක් මවලා දුන්නා මිසක් අමුයෙන් දුන්නේ පුච්ච ගහලා කියලා. උන්වහන්සේ කවදාවත් සතෙකුට හිංසා කරපු නැති කෙනෙක්. අර බැටළුව තුරුළු කරගෙන ඉන්නේ මම යහපත් බැටළුවෙන් ඉඳලා කියලා මිසක් මම බැටළු මස් මරණ එක කියලා නෙවෙයි. අගෞරව කරන්න බෑ යේසුස් වහන්සේට. බෞද්ධය අගෞරව කරන්නේ නැහැ. අගෞරව කරන්නේ එයාම අනුගාමිකයෝ ටිකයි. කොතනකවත් එහෙම එකක් කියලා නැහැ. යේසුස් වහන්සේගේ කෑම වේල උනේ බාර්ලි වලින් හදපු පාන්. මේරි මෞතුමිය දන්නවා එතුමාට පාන් හදන ක්‍රමය. කුඩා කාලේ ඉඳන් එයා කැමති උනේ රටේ හැමතැනම තියෙන පාන් වලට නෙමෙයි බාර්ලි වලින් හදපු පාන් වලට ඒ පිටි වලින්. ඒ පාන් එතුමා කාලා තියෙන්නේ ඔලිව් තෙල් වල ඔබලා කාලා තියෙන්නේ. අපිට නම් කන්න බෑ. උණු උණුවේ හදපු පාන් රස්නේ පිට සමහරට කන්න පුළුවන් ඇති. මං අහලා බැලුවා ටිකක් රටවල් වල ඒ කෑම තාම තියෙනවා. ඔලිව් තෙල් වල ඔබලා පාන් කන අය මං හොයාගත්තා ඉන්නේ. එහෙම නැත්තම් මී පැණි මී වදේ ගෙනත් තියෙන මී පැණි කෘතිමේව නෙවෙයි මී පැණි වල පාන් ඒ බාහිරලි පාන් ඔබලා කාපු උත්තමේ. රටේ නැති බේගල් ගහලා ඒ උත්තමේ අපායෙන් ආවා වගේ පෙන්වන්න හදන්න එපා දිවිතලෙන් ආපු කෙනා මාස් මාංශ කන්නේ නැහැ පුච්චලා. අමුෙන් කන්න බෑනේ. ලෝදියේ බිව්වේ නැහැ. වයින් බිව්වලු. බිව්වා වයින්. කියන කෙනාගේ ආච්චිගේ වයින් බිව්වේ. වෙන කාගේවත් වයින් නෙමෙයි. අර කියන්නේ උඹලගේ ආච්චිගේ වයින් කියලා මාත් කියනවා. බොරු කියන්න එපා. මේ ගැන ඉතාම හොඳ පැහැදිලි කිරීමක් සුරේෂ් රාමචන්ද්‍රන් දේවගතිතුමා මම එතුමාට ගෞරව කරනවා ඒ වෙනුවෙන් වැඩසටහනක කිව්වා මේ වයින් ගැන. එතුමා අපේ දෛවඥ මහත්තයෙක් එක්ක ඇතිවෙච්ච වාදයකදී ලස්සනට කිව්වා උන්වහන්සේ මත්ද්‍රව්‍ය ගත්තේ නැත. මේ තියෙන කානා දේශයෙන් මං ගෙනාපු මේ මිදිවුස බෝතල්ය මෙහි තියෙන මිදිවුස මිසක් වයින් නෙවෙයි. මේ මත් වෙන දේවල් මෙන්න මේ බයිබලයේ මේ පාඩය යටතේ තහනම් කර තිබේ කියලා එතුමා මම දන්න විදිහට විශාල දේව ධර්ම උපාධි තොගයක් ඒ යේසුස් වහන්සේගේ රාජ්‍යයේ විශ්වවිද්‍යාලයෙන් ලබාගත් කෙනෙක්. අපිට තර්ක කරන්න බෑ එතුමා එක. එතුමා හරියට මේ ගැන කිව්වා. ආන් ඒවත් මේ වෙලාව ඉගෙන ගන්න ඔය බොණෙවුන් ගැන මම මේ කතා කරන්න ගෙවල් වල. එහෙම දෙයක් කරලා නැහැ කතෝලිකව බෞද්ධ ඕන කෙනෙකුට කියන්නේ අපායෙන් ආපු ගති ඔබට තියෙනවා නම් ඉවත් කරගෙන ඉහළට යන්න. අපායේ ඉඳලා ආපු ප්‍රොමෝෂන් කරන කට්ටියක් ඉන්නවා. ප්‍රොමෝෂන් ඔෆිසර්ස්ලා. ඒගොල්ලෝ මේක ප්‍රොමෝට් කරලා අරන් යන යමපල්ලෝ. ලස්සනට ඉන්නවා මනුෂ්‍ය රූපයෙන්. හොඳේ. අහුවෙන්න එපා. ඒ කියන වචනෙන් ඔබට අහුවෙන්න ක්‍රියාවෙන් දැනගන්න මුයි යමපල්ලෝ ඇවිල්ලා තියෙන්නේ ප්‍රොමෝට් කරන්න. කන්න මාස් හොඳට ඇඟ හැදිලා එන්න ඕනේ නැත්නම් ඔය ලෙඩ වෙනවා කියන කට්ටිය ප්‍රොමෝට් කරන්න අපි යමපල්ලෝ. එතකොට ඔබට ඕනනම් ඒ යමපල්ලන්ට නමක් දාගන්න පුළුවන්. මොකද යමපල්ලෝ කියලා කට්ටියක් නැහැ කියලා සමහර අය කියනවා. පල්ලෝ කියන්නේ පාලකයා කියන එක. යම ලෝකේ පාලකයා පල්ලා. උයන් පල්ලා කියන්නේ වෙන පාලනය කරන කෙනාට. ඒ අනුව යමපල්ලා කියන්නේ. සමහර අය කියනවා අපායිනකට යම බල්ලෝ කියලා. මාත් හරි ආසයි පොළොව තලයේ මේ මනුෂ්‍ය ලෝකේ ඒ වගේ නොපනත් වචන කියලා නොපනත්කම් ප්‍රොමෝෂන් කරන අයට යම බල්ලායි කියන්නේ මං හරි ආසයි.
හිතන්න එපා කුමාර මහත්තයා තරහින් නරක වචන කියනවා කියලා. බල්ලා නරක වචනයක් කිය. ඌ අපේ හිතෝතා ගෙදර ඉන්න. හැබැයි මුන් අපේ හිතවත් නෙවෙයි. අහන් ඒකත් මතක තියාගෙන කටයුතු කරන්න ඔබට කරන්න තියෙන එක දෙයයි. ඔබ ඉන්න මෙන්න මේ වගේ ස්ටේෂන් එක මේ වගේ වේදිකාවක ඉන්නේ. ඔබට තියෙන ප්‍රශ්න පත්‍රයක් දීලා තියෙන්නේ. කොයි වෙලාවෙද දන්නේ ප්‍රශ්න පත්‍රේ. ඔබේ නිවසේ මේ වගේ තත්ත්වයක් තියෙනවා කියන්නේ ඥානවතී ලොකු පේපර් එකක් දීලා තියෙන්නේ. හැමතිස්සෙම ඔබ ඒවට මූණ දීලා 15 ආකාර සීල බිඳ ගන්නවද? සාමයේ ප්‍රේමයේ ප්‍රීතිය අහිමි කර ගන්නවද කියලා උඩින් ඕනකමින් බලාගෙන ඉන්නවා. ඔබට එළඹෙන අභියෝග වලට ඔබ මූණ දෙන්නේ ඒ සාමයේ ප්‍රේමයේ ප්‍රීතිය හැම පවත්වාගෙන ඔබේ නොනසී පවත්වන 15 ආකාර ක්‍රමවේදයේ මතද ඉන්නේ කියලා උඩින් බලන් ඉන්නවා. හැම මොහොතෙම ඒ ටික නැති කරගන්නේ නැතුව hina මුසු මොහොනින් හැම දෙයකට මූණ දෙන්න උඹයා මරාගෙන කනවා නම් ඒ මාංශය උන්ට විලද. ඔබේ සතාට මෛත්‍රී කරන ගමන් නැවත මෙවන් අකල් මරණයකටත් නොවේවා කියලා. එහෙම ප්‍රාර්ථනා කරන ගමන් ඔබේ යහපත් බව ඒ මාංශය උයලා උන්ට කන්න දීලා ඔබ බේරෙන්න ඔබේ ජීවිත ගැටලු වලින්. ඒගොල්ලෝ යන තැන ගැන ඔබ හිතන්න එපා. ඔබත් එක්ක සංසාරේ යන එකෙක් නෙමෙයි. ඔය පවුලේ ඉන්න දරුවොත් ස්වාමියාවත් ඔබත් එක්ක යන කට්ටිය කියලා නිකමටවත් හිතන්න එපා. ඔය යම්මපල්ලංගෙන් ආපු කට්ටිය අපායෙන් ආපු කට්ටියට යන්න අරින්න. මරණයක් වුණත් ඒගොල්ලන්ට අසනීපයක් වුණත් පොඩ්ඩක්වත් කනගාටුවටපත් වෙන්න එපා. අපි අටලෝ දහම කම්පාන වෙන අයයි. එයා කරපු දේ නෙලාගත්තේ ඔබ පව උඹට මම ඔබ කිව්වා කියලා ඕනනම් අවවාද කරන්න. අවවාදේ වෙනකොටත් වැඩක් නැහැ. ඔබ නිර්භීතව ඔබේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න ඒ අදිෂ්ඨානයේ මත ඒ ස්ථාවරභාවයේ මත ඉඳලා ඔබේ ලකුණු ටික අරගෙන මේ තීරණාත්මක ස්ථානෙන් ඉහළට යන්න වැඩේ කොට. මේ පොළොවේ ඉන්නදී මේ උසස් තත්ත්වය ලබා ගන්න හැම මොහොතෙම ඔබට ලකුණු ලැබෙනවා. ඒ ලකුණු ලැබෙන්න ඔබේ ජීවිත තත්ත්වය උසස් වෙනවා. ප්‍රීතිය මට්ටම වැඩි වෙනවා. ඇයි? ඔබ ලං වෙන්නේ විශ්ව විඥාණයටයි. විශ්වයට කියන්නේ විශ්ව විඥාණයටයි. එහි තුල තියෙන සාමයේ ප්‍රේමයේ ප්‍රීතිය ඔබට ආකර්ෂණය වෙනවා. එහි තුල තියෙන ශක්තිය, බලය, ඥානෙ ඔබට සම්ප්‍රේෂණය වෙනවා. ටිකෙන් ටිකට ඔබේ තත්ත්වය මෙලෝදීම ඉහළට යනවා. අපූර්ව ජීවිතයක් නේද කියලා ඔබට තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඍජුව ඉඳගෙන ඔබට මූණ දෙන්න ඔබ වැටෙන්නේ නැතුව. පවුලෙම ඉන්න කට්ටිය ඔබට බණි මේවා කියලා මස් කන්න. ආදැන්ගේ ශක්තිය නැ නොඑක ඒවා කියයි. ඔබ දැනගන්න ඔබට ශක්තිය ලැබෙන්නේ විශ්ව විඥාණයෙන් කියලා. ඒ ගොබිලෝ දන්නේ නැති වෙන්න පුළුවන්. ඔබට ලැබෙන්නේ විශ්ව විඥාණයෙන්. ඔබ මේ හදවත විවෘත කරන්න ජීව ප්‍රාණ බල ශක්තිය ඔබට ලැබෙනවා. ඒක ලැබෙන්නේ කුණු මස්කින් නෙවෙයි. වෙනත් ජරාවකින් නෙවෙයි. ජීව ප්‍රාණ ශක්තියෙන් ඔබ දුවන්නේ. නැත්තම් මස් මාළු කාලා හොඳට ඉන්නේ උන් අකලේ මැරෙන්නේ ඇයි? ජීව ප්‍රාණ ශක්තිය නැති වුණාද මස් මාළු කුට්ටි පිටින් ඇතුලේ තියාගෙන කිලෝ ගණන් හක් ගාලා ඉන්නවා මේ සයිස්ලා ඊට පස්සේ මිනිහත් ඉදි වෙනවා. ඇයි ඔය හොඳට මස් මාළු කාලා හොරවලේ උපදේශ මත ඉන්න එක හක් ගාලා යන්නේ? ඇයි යන්නේ? ගෑවුනා නම් ගියා. අය කතන්දරයක් නැහැ මොකද විශ්වය කැමති නැහැ ඒ தත්ත්වයට. කුණු තියෙන තැනකට විශ්වය අසීමිත පාරිශුද්ධ ශක්තිය වන්නේ නැහැ. මේක ටික හොඳට මතක තියාගෙන ඔබ යන ගමන අස්සය රේස් එකක් දුවනවා වගේ දෙපැත්ත බලන්න තියන්න. මම ඉන්න ඔබට පෙරටුවෙන්. ඔය එකකට බය නැති මං ඉන්නවා ඔබට ඉදිරියෙන්. ඔබේ දෙව්සෝ දේශීය නායකයා විදිහට සද්ධාමේ නිර්මාතෘ විදිහට මං ඉන්නවා. ඇත්තටම සද්ධාමට නිර්මාතෘ කෙනෙක් නෑ. සද්ධාම විශ්ව පුරා පවතින ධර්මයි. උතුම් බුදුරයන් වහන්සේ 100% අපිට වැඩි ශ්‍රේෂ්ඨව, තාම ශ්‍රේෂ්ඨව දේශනා කරපු තනන් වහන්සේ. යේසුස් වහන්සේත් ඒ වගේම උත්තමයි. මං ඊට වැඩි හුඟා පුංචි. උන්වහන්සේලා මහ පොළොව වගේ නම් මං වැලි කැටයටත් වැඩි පුංචි කෙනෙක්. හැබැයි ඒ ශ්‍රද්ධාම අද ඔබට දේශනා කරන කෙනා. වෙන කොහෙන්වත් මට මේක ඇහෙන්නේ නැහැ. මොන දේශනය කරත් ඒක අස්සෙන් මස් කැම තියෙනවා. ඇයි? නැත්තම් ප්‍රතික්ෂේප වෙනවා. චුට්ටක් බිව්වත් සිල් ගන්න පුළුවන් පන්සලට ඇවිල්ලා. මම නම් මගේ විහාරස්ථානේ මම කියන්නේ අනේ බොණින් වෙන්න එපා. හැබැයි බීලා නම් කොහොමවත් එන්න දෙන්නේ නැහැ. කීයටවත්. හැබැයි මස් මාළු කාලා බොණේ උන්ට මං ආශිර්වාද කරන්නේ නැහැ. අත තියන්නේ නැහැ. නොදැනුවත් આવුත් අත තියයි මං. මට තේරුණොත් මං නිකන් අත තියලා යවනවා. පවුනේ හම් හොඳ වෙන්නේ නැහැ. අපේ ක්‍රමවේදය තමයි පුරාතන ඥානය අනාගත ලෝකෙට ගෙන අපු සුවකාරක ක්‍රමවේදය. දිව්‍යමය ආලෝකයේ කුණු මස් වලටයි ස්පිරිට් නැමැති ඔබ කියන මජ්ජරාවටයි ආකර්ෂණය වෙන්නේ. මෙහෙම තමයි. ඔන්න එහෙම නොවී ඉන්නකොට මම ශක්තියක් දීලා තියෙනවා. ඔබට අඩිය පස්සට තියන්නේ නැති වචන වෙනස් කරන්න නැති ගුරුවරයෙක් ඉන්නවා. මට ඉහිලින් ඔබට ඉන්නවා උතුම් බුදුරජාණන් වහන්සේ.
ශ්‍රේෂ්ඨ වූ යේසුස් වහන්සේ ඉන්නවා. තවත් අය ඇති. ඒ දිහා බලාගෙන ඔබේ පාරේ යන්න. දජග්ග සූත්‍රයේ තියෙන කුමක්ද කියලා බලන්න. ඕන තැනක බයක් ඇති වුණොත් බුදුන් වහන්සේ අවසානයේ කියන්නේ මගේ බුද්ධ භාවයේ මාව සිහිපත් කරනවා. අනි සියලු දෙනා මාර්යා දැකලා දීුවත් තථාගතයන් වහන්සේ නෙමෙයි අඩියක් හෙල්ලුවේ. ඌ පෙරදුනා මිසක් මම පෙරදුනේ නැහැ. ඒ වගේම තමයි මාර්යා පරාජය කරපු කෙනෙක් යේසුස් වහන්සේ. ඒ අය දිහා බැලුවාම ඔබට බය නැති වෙනවා. ඕන්න මන් දිහා බලන්න. ඒතර ඔබට බය නැති. අපිට දුක්ඛං කරටු තියෙනවා. කරදර කරනවා. ඒක බලවත් අයට කරන්න පුළුවන්. ඒ තුල අපේ බය කරන්න බෑ. බය කරන්න බෑ. අපිට හිරියර කරන්න පුළුවන් බය කරන්න බෑ. එච්චරයි. ඒක ඔබත් මතක තියාගෙන අපි ඍජුව මේ ගමන මේ තමයි සම්දිස්ථානය ඔබට දෙන්නලා තියෙන්නේ ලොකු ප්‍රශ්න පත්‍රයක්. කීප දෙනෙක් මට මේක කියව නිසා මම මේ කියන්නේ. ගෙවල් වල තියෙන තත්ත්වය ගැන විශාල දැවැන්ත ප්‍රශ්න පත්‍රයක් දීලා තියෙන්නේ. ඇයි? උගහක් ඉහළ තත්ත්වයකට ගන්නයි. ඒ ගැන සන්තෝෂයටපත් වෙලා හරියාකාරව පිළිතුරු සපයන්න. සාමයේ ප්‍රේමයේ ප්‍රීතිය සහිතව. තෙරුවන් සරණයි. ඒ පිටයි